හරි අයිබුවන් සුබ දවසක් සියලු දෙනාට පුතේ දැන් මම අර ඔයාලට කිව්වා දකුණු පළාත් අධ්‍යාපන පේපර් එකේ උත්තර ටික මම වීඩියෝ එකක් කරලා දානවා කියලා. මම දැන් මේ උත්තර ටික කියාගෙන යන්නම්. මම ගොඩාක් අර පන්තියේ කරන වගේ පිළිතුරු මේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එකේ ප්‍රමාණය සෑහෙන දිග වෙන නිසා. එතකොට ඔයාලට බලන්න අපහසුතාවක් එනවනේ. ඉතින් අන්න ඒ කාරණාව නිසා මම දැන් ලෑස්ති වෙලා තියෙන්නේ මේ වීඩියෝ එක වලට කරලා දාන්න. ඒ හින්දා මම උත්තර ටික කියාගෙන යන්නම්. अंक केसिට තුනෙතෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යෙහි තදකල වක්‍රම මුද්දිත කොටසේ අර්ථයට වඩා සමීප අර්ථය දෙන උත්තරේ තෝරන්න. පළවෙනි ප්‍රශ්නේ මට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ වැඩක් යයි කීමෙන් ගුණදාස පිටත්ව ගියේය. ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ කියන එකට ගැලපෙන උත්තරේ එක් විපතකින් ගැලවී තවත් විපතකට පත්වීම අංක 4. දෙවැනි ප්‍රශ්නේ සමාජය තුළ වැඩ කිරීමේදී ගැටවලට හසු වන අවස්ථා දැක්ද ගැටවලට හසු වන අවස්ථා කියලා කියන්නේ අනුන්ගේ උගුල් වලට හසුවීම අංක 1. දෙවෙනි ප්‍රශ්න උත්තරය අංක 1. තුන්වෙනි ප්‍රශ්නේ සමාන විභාග ප්‍රතිඵල ලැබෙනතුරු ඇඟිලි ගනිමින් සිටියේ. ඇඟිලි ගනිමින් කියලා කියන්නේ නොයිවසිල්ලෙන් සිටීම අංක 2. 4. පැරණි අධ්‍යාපන ක්‍රමය තුල වනපොත් කිරීම ප්‍රධාන කාර්යයකි. උත්තරය අංක 2. වනපොත් කිරීම කියලා කියන්නේ කටපාඩම් කරනවාට. 5. කඩිනම් ගල්ල ව්‍යාපාරයේ ආශ්‍රිතව ගොවි ජනපද ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ප්‍රතිෂ්ඨාපනය අංක 3. 6. රචනා රීති අනු භාෂා භාවිතයේදී විශිෂ්ට ලෙස කරන පද ගැළපීමයි 6 වෙනි ප්‍රශ්න උත්තරය අංක 4. අංක 7 අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පදපේළිය තෝරන්න. ඒකේ අකාරාදී පිළිවෙල වෙන්නේ අංක 1. පබ්ලාව බටනලාව වීණාව සර්පිනාව. සෑම පදයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදිව යෙදී ඇති පදපේළිය තෝරන්න. මම ඔයාලට මේකේ වචන වැරදි වචන මොනවද කියලා පන්තියේදී කියලා දෙන්නම්. එතකොට 8 වෙනි ප්‍රශ්න උත්තරේ නිවැරදි අක්ෂර වින්‍යාසයේ තියෙන්නේ අංක 3. අලුයම ගැටලු සමස්ත මහලු. අරුණ ජීවිතයේ මැදගිල්ල ආධාරණ වචනවල දෙවෙනි අකුරේ අන්තර්ගත පිල්ලම. අරුණ කෙටි පාපිල්ල ජීවිතයේ කෙටි ඉස්පිල්ල මැදගිල්ල කෙටි ඇදේ ආධාර ඇලපිල්ල අංක 2 උත්තරේ. රළ යන පදෙහි අන්තර්ගත අක්ෂර වර්ගය මොකක්ද කියලා අහනවා. 10 වෙනි ප්‍රශ්නෙට අංක 3 මූර්ධජ අක්ෂර තමයි තියෙන්නේ අංක 3. 11 උක්තනාම පද පමණක් යෙදී ඇති වර්ණය තෝරන්න. උක්තනාම පමණක් යෙදලා තියෙන්නේ ළමයේ කාන්තාවක් ඔව්හු ගුරුවරු අංක 4. අති අවශ්‍ය යන ප්‍රകൃතිය සහ ප්‍රත්‍ය එක් විට නිවැරදිව දැක්වෙන වර්ණය මම පන්තිත් සැහැණ මතාවක් මේ ප්‍රශ්න කියලා තියෙනවා. අංක 1 අත්‍යවශ්‍ය අංක 1 12 වෙනි ප්‍රශ්න උත්තරය අංක 1. 13 ආදිවාසීහු වනවදුලෙහි ජීවත් වීමට කැමැත්තක් දක්වති යන වාක්‍යයේ වනවදුලෙහි. ආදිවාසීන්ගේ ජීවත් වීම දරාගත්තේ වනවදුල. එතකොට වනවදුල කියන්නේ දරා ගැනීමක් හඟවන පදය. දරා ගැනීමක් හඟවන විභක්තිය වෙන්නේ ආධාර විභක්තිය. ඊගවට අංක 14 සිට 16 තෙක් ප්‍රශ්නවල තදකලකින් මුද්දිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වන උත්තරේ තෝරන්න. සාර්ථක කෙටි කතාවක් ආකස්මිකව කළ හැකි දෙයක් නොවේ. ආකස්මික කියලා කියන්නේ හේතුවක් නැතිව. අංක 4. 15 කලා නිර්මාණකරුවා තම අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ නිර්මාණකරණයෙහි යෙදී. ප්‍රතිනිර්මාණය කියලා කියන්නේ යලි ගොඩනැන්වීම අංක 3. ඤ යනු තාලුජ අක්ෂරයකි. තාලුජ අක්ෂරයක් කියලා කියන්නේ කොහෙන් හටන් ගන්න උත්තරයක්ද කියලා දෙනවා. ඒකේ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. 1 2 3 4 වෙන්න ඕනේ. එතකොට එකට අදාළ උත්තරේ මුදුනින් හට ගන්න, දෙකට අදාළ උත්තරේ තල්ලෙන් හට ගන්න, තුනට අදාළ උත්තරේ තොල් වලින් හට ගන්න, හතරවෙනි උත්තරේ උගුරෙන් හට ගන්න. නමුත් මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ අර ටයිපින් මිස්ටේක් එක හදාගන්න. ඒකේ තොල් වලින් හට ගන්නා කියන එකට එනවනේ 2 නෙවෙයි 3. එහෙන් බැලුවම උත්තරේ වෙන්නේ අංක 2. ඤ කියලා කියන්නේ තල්ලෙන් හට ගන්න අක්ෂරයක්. චාච ජාජ ඤනේ. එතකොට තාලුජ අක්ෂර. මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වර්ණය තෝරන්න. අංක 1 සිරිමත් කියන්නේ තද්දිතයක් නෙවෙයි. දී ඇති වචන ගුණ අතුරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීපකාරයන් සමග බැඳී නොපවත්නා පදපේළිය 18 අංක 4 පෑන පැන්සල පන්හිඳ කංචුකේ තමයි නොගැලපෙන ඒවා. 19 එක් එක් පදපේළිය ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් පදපේළිය අංක 2. අංක 2 20 සමානාර්ථයක් නොයදෙන පදය අංක 3. අංක 3 තමයි උත්තරේ. 21 විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වර්ණය තෝරන්න. ඇතුළත් නොවන වර්ණය තෝරන්න කියලා කියන්නේ 21 උත්තරේ අංක 1. පූර්ව ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය අංක 4 ළමයා පොට්ටික අතරගෙන පාසල් ඉක්මනින් ගියේය. එතකොට අතටගෙන තමයි පූර්ව ක්‍රියාව. 23 වෙනි ප්‍රශ්නේ වැරදි අදහස දෙන්නේ සිහි නිඟ යන ස්වරාදේශ සංධිපදයකින් නැහැ. ස්වරාදේශ සංධියක් නෙවෙයි සිහින් ඉඟනේ. එතකොට ඒක ස්වරාදේශ නෙමෙයි ස්වර සංධියට අයිති පදයක්. 24 ශ්‍රී ලංකාව මනස්කාන්ත දිවයිනකි. මනස්කාන්ත කියන්නේ සිත් ඇද ගන්නා අංක 3 උත්තරේ.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගොඩනැගීම සඳහා මහාචාර්ය සේනක විබිලේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළේය. අප්‍රතිහත කියලා කියන්නේ නොපසුබස්නා අංක 1. 26 පැරණි සම්භාව්‍ය කෘති රචනා කිරීමේදී උපමා බහගෙන ඇත. සම්භාව්‍ය කියලා කියන්නේ අංක 4 උසස්. 27 28 ප්‍රශ්න යටතේ දී ඇති අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාව පිළිබඳ අන්තර්ගත වර්ණය තෝරන්න. අරමාර්ග මුළුමනින්ම නැති කර ගැනීම අංක 2 අතුකඩා මොර කන්නාසේ මේ ප්‍රශ්න මේ විදිහටම අපේ අර මෙමරි රීකැප් බුක් එකේ තිබ්බා. 28 නැති වූ දෙහි අගේ වැඩියයි සිටීම අංක 3 ගියලුවල මහේකා. 29 30 ප්‍රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න. 29 සිසුහු 5 දෙනෙක් සිංහල විෂයට විශිෂ්ට සම්මාන හිමි කරගත්ත අංක 1 උත්තරේ. 30ට උත්තරේ ඒතමේ මහන්සියෙන් වැඩ කළේ අංක 4. 31ට උත්තරේ මොහොතක නිහඬතාවට පසු සෙබළු වහාම ක්‍රියාත්මක වූ බැවින් සරලහිණි කවියා සන්ධ්‍යා වර්ණනය තුලින් හින්දු උත්සව අතරින් දීවාලි හෙවත් පසු බැවින් තුලින් හෙවත් පිළිවෙලට තියෙන අංක 2. දෙක තමයි උත්තරේ. 32 පහක් දක්වන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරෙවිට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද? ඒගොල්ලෝ අපේ වැඩේ කරනවා. ඔව්හු අපේ වැඩේ කරති අංක 1. 33 සෙන්කොට්ටන් නැමැති නවකතාවේ රචකයා වෙන්නේ මහින්ද ප්‍රසාද් මස්සිබුල ගොඩකොළ ප්‍රදේශයේම කෙනෙක්. අංක 3. 34 ශබ්ද ධ්වනි වඩාත් ඉස්මතු වී පෙනෙන කවිපදයේ ඇතුළත් වර්ණයේ තෝරන්න. ඔය අහන්නේ අනුප්‍රාසයේ සහිත පදවේලිය මොකක්ද කියලා. ඔන්න පේනවනේ කවි සහ කාව්‍ය අලංකාර මාතෘකාව යටතේ අහන ප්‍රශ්න. 34 පුවල සිහල දල බල මුළු නිති ඔසල අංක 4 උත්තරේ. 35 ඉගරන්වන් මුව කුඩාය ජපා පුෂ්පයක් බඳු යන පාටේ ජපා පුෂ්පයක් කියලා කියන පුදා රෝස මලක් අංක 2. 36 අවසාන ප්‍රශ්නේ. ඒකට ගැලපෙන උත්තරේ පහන් බැවින් පිටතට සස ලෙසින් වත අංක 3. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික අපිට දාගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලගේ උත්තර ටික දාගන්න. ලබන සෙනසුරාදා එන්න වැඩ ගොඩක් තියෙන දවසක්. එහෙනම් හැමෝටම ජය වේවා.